Kalau kena terayal ni, on I tak ya. Game makin DC. Oh, ini start bos. Boys, ada අපි යන්නේ කොහෙටද? අලුත් අප්ඩේට් එකක් ආව කියලා දන්නවද මාතර ගියා. අන්න ඒ අප්ඩේට් එකේ අලුතෙන් ආපු දේවල් ටිකක් බලන්න. හරි ඉතින් මං ඊයේ රෑ මේක පොඩ සෙල්ලම් කරා. කියන්නේ ගැහුවා. ගහද්දි මට අහුණා මේ පොඩි බඩක්. බොස් මේ ගහද්දි මට අහුණා මැප් එකේ අවසානය මාතර මැප් එකේ අවසානයේ ඔය වගේ ගොඩක් දේවල්. හරිද? එතකොට මාතර මැප් එකේ අවසානයේ බලන්න නැත්නම් අපි මේකෙන් ඒක මම පොඩි ගැටුමක්. ඔයාලා යන්න ඕන මෙතන. මේ මං ආපාරෙන් නෙමෙයි ඔයාලා අර කන්දුවක් නගින්න යන්නේ. අන්න ඒ පාරෙන් කියන්නේ මේ පාරෙන් නෙමෙයි අනිත් පාරෙන්. ඒ පාරෙන් ගියාම ඔයාලට හම්බ වෙනවා ගාලු මැප් මාතර මැප් එකේ අවසානය. එහෙම යන්න. මෙතන මේ ගඟක් ගඟක් තියෙනවා බීච් එකට පැටෙන මාතර බෝඩිය කියන එකක් දාලා තියෙනවා. මම අර බීච් එකට ගියේ මේ පැත්තෙන් මතකද? බොස් මෙන්න තව මොකද්ද මේ මාතර බෝධිය කියලා එකක් ගහලා තියෙනවා. මාතර නම් බෝධිය ඕන තරම් කියලා හිතනවා. මතකද බොස් මේ හරිය. මම කලින් වීඩියෝ එකේ ඇවිල්ලා මොනවද බලන්න නැතුව පාක් කරා. නැවත. ඔව් බොස් මේක වැඩි වුණා. වාහනයක් આવත් අපිට බ්‍රේක් එක ගහගන්න අමාරුයි. ඔව් හරිද බොස්? ඔව් බොස් අපි ගොඩාක් හෑන්ඩ් බ්‍රේක් කරලා ඔව්දාගේ බස් එක මේක පැද්දෙන්න බලන්න බොස් දැන් මේකයි ප්‍රශ්න. මට ඕනේ කවදාවත් දැන් හරිද බොස්? බොස් ඉවර වෙන්න ගිය බොස් තාක්ෂිතා වෙනවා අපි ඉවරයි බොස්. හරි බොස් දැන් ඉතින් අපි යමු. අවුල් දැන් ආපු දේවල් ටිකකුත් බලන්න. අවුල් දැන් මේකකුත් ඇවිල්ලා. මේ මෙතන තියෙන්නේ මේ පාරක් නෙමෙයි ඇලක් නේ. හරිනේ බොස්. දැන් සාරි බොස්. අවුලක් නෑ බොස්. ඉස්සරහ තියෙනවා. මෙතනින් අපිට එකොටට යන්න පුළුවන් එකක්. ඒ නිසා ඔයාලා මඩේ දාගන්න එපා බොස්. මේ පැත්තට දාගන්න බොස්. ඕන්න තියෙනවා අපේ බීච් එක. oh my god බොස්. මොකද්ද බොස් ඒ උනේ? රිවර්ස් පාරක් ගහගමු. එන්න එපා බ්‍රේක් ගන්නවලා. කොහමද බොයිස් ගැම්ම? ඔව් මයිකල්ස් ඔන්න අපි ආවා ගැම්මට. ආය එනවා ගැම්මට. බස් එන්නේ ගැම්මට. හරි ඉතින් බොස් ඔයාලා මෙතන ඉන්න ටික වෙලාවක් ඉන්නත් පුළුවන්. හැබැයි මේ මුහුදට නම් යන්න එපා. මුහුදට ගියොත් බස් එකත් ඉවරයි. අපි චකබ්ලා. හරි ඉතින් ඔයාලට ඔය වගේ තැන් වලට යන්න පුළුවන් බොයිස්. ඊට පස්සේ ඔයාලට මේ පැත්තට ගියොත් ටික දුරක් යද්දි පාලමක් වෙනවා. මේව තමයි දැනට තියෙන මාතර බීච් එකේ තත්ත්වය. ඔව් බොයිස් කොහොමද මෙතන ගැම්ම?
කෙලින්ම ආයිතින් කන්දක් නගිනවා වගේ තමයි මාතර කඳු මේවට කියන්නේ. මෙතන මේ ඉස්සර කරන්න බෑ අමාරුයි බෝස්. ඒ නිසා අපිට ඉස්සර කරන්න අමාරුයි. අපි යන් කන්ද නගින්නෙත් නෑ. කන්දේ වැටුනොත් එහෙම iPhone.com. හරි බෝස්, ඉතින් ඔන්න අපි ආවා නැවතත් පාලමට. අපේ ගැම්ම පාලමක්. ගැම්මර පාලමක් තියෙනවා. ඔන්න තියෙනවා බෝස් අපේ පාලම. මේ පැත්තෙන් පාරක් තියෙන්නේ. ජල්දි පොඩ්ඩක් පරෙසෙමින් එහාට මෙහාට නම් කපන්න හදන්න එපා. ඉතින් ආයිති වැටෙනවා බෝස් ගැම්මට. ගැම්මක් නෑ එතකොට. මේ බෝස් මේක මේ පල්ලම නිසා වේගින් යනවා. ඒ නිසා ඇස්ලේටර් එනම් පාගන්න එපා. ඉතින් බපර කරන් ඉවරයි බෝස්. ඒ නිසා ගණන් ගන්න එපා. මොකද මේක ටොක් ටොක් ගාලා සද්දෙන්නේ ඒකයි. හරිද බෝස්? ඔයාලා මේ විදිහට අයිනට නම් ගන්න හදන්න එපා. මම මේ විදිහට කපලා ගන්න බෝස්. ඩබල් කින් ගන්න බෝස්. ඒක නිකන් සද්ද අවුල්. අපි ලයිට් ගහමු. ලයිට් ගාලා නිකන් මේ වෙනවා. මේක ලයිට් එක මම විතර කැමති නෑ. ඒක හෙන්න ලොකු එලියක් එනවා. බෝස් මට උදව්වක් කරන්න බෝස් මගේ channel එක subscribe කරලා support එකක් දෙන්න. ඔය තියෙන බන් එක මේ press කරන්න මොකද බය වෙන්නේ. ලෝභ වෙන්න එපා. කෝක වෙන්න එපා. හරිද බෝස්? බෝස් මේක යන්නේ බෝස්. තව ටිකක් copy වීගෙන දාමු. නැත්නම් අපිට වෙලාව මදි වෙනවා. මගේ රෙකෝඩින් ඇප් එකේ පොඩි ප්‍රශ්නයක් ආවා. ඊළඟ තැනට බෝස් මේ තියෙන්නේ අපේ view point එක. කියන්නේ view point කියන්නේ ඉතින් සුපිරි view point එකක්. මෙතන බින්ගේ වගේ කකුත් තියෙනවා. බින්ගෙන් අපි යන්නත් මේ උඩින් යන්. බින්ගෙන් මම තව වීඩියෝ එකක් දෙන්න. බින්ගෙන් යන්න කියලා. හරි ඉතින් බෝස් ගැම්මට අපි කපාගමු බස් එක. කැපුවට වැඩක් නෑ. පාටුනොත් සෝරි වෙනවා. මේ පාර නිකන් 18 වංගුව වගේ පාරක්. පාරම පියන් ඉතින් වැටෙන්නේ නැහැ මේ තින්ගිය පාරෙන් එහා පැත්තට ගියා කියලා. මෙතන යද්දි ටිකක් ලස්සනයි. බින්ගේ ඇතුලේ යද්දි ඉදිරියට ලස්සනයි බෝස්. Oh my gosh boys. බෝස් ලස්සනයි බෝස්. අපි එච්චර වෙලා යයිද බෝස්? කියන්න බෑ බෝස්. හරි ඉතින් බෝස්. ඔන්න අපි view point එකෙන් එළියට යන්න යන්නේ බෝස්. මෙතන ලයිට් දාලා තියෙනවා ගැම්මක් කියලා අපි ලයිට් එකට කියමු. හරිද බෝස්? චන්දන සීත කඟුලේ මට අසයි යන්න නම් ස්ටොප් මේ එකක් දෙන්නේ කියන්නේ non stop DJ එකක්. ඒකත් මම දාලා මේ බස් ගේ ඉන්න. ඔයාලට තව අලුත් ගේමක් ඕනම් මට කලින් කිව්ව ටාගට් එක සම්පූර්ණ කරලා දෙන්න බෝස්. ඔයාලා හොඳ අයලින් ඉතින් ගේමකට ඉන්න අයනේ බෝස්. හරි බෝස් අපි යන් දැන් විතලා මෙතන මතකද බෝස් මැප් එකේ අවසානයේ ගාලු මැප් එකේ අවසානයේ තිබ්බ මේ හරියේ මේ තියෙන්නේ අපි අර ආපු මුහුදු පාර. කළුතර බෝධියට යන්නේ වැන්න එක ගත්ත ගමන් අපි යන්නේ ඉස්සෙල්ලම කොහෙටද කළුතර බෝධිය පැත්තට. ඉතින් ගැම්මන්නේ එතකොට කළුතර බෝධියට ගිහිල්ලා යනවා අය කොහෙද අපි කළුතර බෝධියට යද්දි කිසිම දෙයක් ඩැමේජ් කරලා ගන්න නැතුව තමයි යන්නේ.
ඊට පස්සේ අපි යනවා ආය සීරිපාදේ. ඊට පස්සේ ওই ටික ගිහිල්ලා අබ්බුට කෝච්චිය බලලා එනවා. හරි ඉතින් මාතර ඇප් එක නම් මාතර මැප් එක නම් සිටියකට තියෙනවා. මේ තියෙන ගාලු මැප් එකට අපි චූස් වුණා. බෝයිස් ගැම්මට මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තන්නේ. මම වෙලා වැඩි වෙනවා. හරිද බෝයිස් අපි දැන් ආවේ මේ තුන්ට බෝයිස් අපි සමාන්තයට ඇවිල්ලා තියෙන්නේ. ඒත් මේ පැත්තේ තියෙනවා අපිට පාකින් කරන්න පුළුවන් බස් එක. ඒත් මේ පාකින් එක දැක්කම නැත්නම් මම බලාගෙන බෝයිස් මේ වඩ ගාමප් එකේ ඊයේ තමයි හම්බුනේ. මම මේ පැත්තේ ගියම නෑ. තමයි මම ඔය වගේ පැති වලට යන්න මෙතනින් අවසන්. පොඩ බස් එක පාක් කරමු. මෙන්න මෙතනින් බස් එක විවතරක් ගන්න අපි ගණන් ගන්න මට උන කියනවා මම මේ දාන්න ඕනේ තමයි කරේ. නැත්නම් ඔයාලා කවුද බෝයිස්? අයි බෝයිස් ඔන්න අපි ආවා අපේ ගමනාන්තයට. ඔයාලට මේකෙන් 500ක් හම්බ වෙනවා. මං ගාව තියෙන්නේ 2000යි. ඕම් බලන්න 2500 වෙන්නේ නැද්ද කියලා. 2500 වෙනවාමයි කියලා මම ඔටෝ කරනවා. ඕම් බලන්න. දැක්කද 2500? ඕකට තමයි කියන්නේ ඩාර්ක් මැජික් කියලා. එහෙනම් බෝයිස් අද වීඩියෝ එක නවත්තනවා. සුබ දවසක්.